තමන්ට ධනෙ දෙද්දී පුළුවන්කම තියෙද්දී අත්තානං සුඛේති පිනේති. සත්පුරුෂයා තමන් හොඳට සැපවත් කරගන්නවා පිනව ගන්නවා. හොඳට අඳින එක, ආභරණ පළඳන එක, මේකප් කරන එක පවක් කියලා කොතනකවත් තියනවද? කොතනකවත් තියනවද? එහෙම නැහැ. ධර්මයේ වරදවා අල්ලා ගත්තට පස්සේ කවුරු හරි පාට ඇඳුමක් ඇඳලාවත් ඇඟිල්ල දික් කරනවා. කොහොමද පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න එපා කියලා කියන්නේ? ආභරණ පැළඳගෙන ඉන්න එක පවක් කියලා කොහෙද තියෙන්නේ? අසත්පුරුෂයාට ධනෙ ලැබුණාට පස්සේ තමන් පිනවන්නේ සතුටු වෙන්නේ නැහැ. රත්තරන් ආභරණ කන කර තියෙද්දී ඒවා කබඩ් වල දාලා තිනවා පැළඳ ගන්නෑ. කබඩ් එක පින් කරලා තිනවා බැංකුව පින් කරලා තිනවා. ඒ නිසා ධර්මයේ වරදවල්ලා ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙන කෙනා. නමුත් මිනිසුන්ගේ අටුවම් බහැපු අදහසක් තියෙනවා. පන්සලට යනකොට සුදු ඇඳගෙන යන්න ඕන කියලා. හාමුදුරුවන්ගේ තියෙනවා මිනිසුන්ගේ තියෙනවා ඒව වෙනස් කරන්න බෑ. නමුත් රුවන්වැලි සෑයේ ධාතු නිධානයේට ਸਰවාභරණයෙන් සැරසිලා දිලිසෙන වස්ත්‍රයෙන් දුටුගැමුණු රජුරෝ සූසැට ආභරණයෙන් සැරසිලා රුවන්වැලි සෑයේ දා මොල්ගල් තියලා තියෙන්නේ ධාතු නිදන් කරලා තියෙන්නේ. දුටුගැමුණු රජුරෝත් එක්ක කාන්තාවෝ 16000ක් පිටිපස්සෙන් ගියා. දිව්‍යාංගනාවන් වගේ ਸਰවාභරණයෙන් සැරසිලා හැම පින්කමකටම. අද අපේ මිනිස්සු මලගෙදරට යන එකයි පන්සල් යන එකයි හොයාගන්න බෑ. තමන් බණක් ඇහුවොත් ඉක්මනට සුදු ඇඳ ගන්න බලනවා.